ADH හෝමෝන් එක අවශ්‍ය වෙන්නේ රුධිරයේ තියෙන ආශ්‍රිතක පීඩනය පාලනය කරන්න. ආශ්‍රිත පීඩනය කියලා කියන්නේ රුධිරයේ තියෙන ද්‍රව්‍ය සාන්ද්‍රණය පිළිබඳ මිනුම. හරිද? ආශ්‍රිත පීඩනය තමයි 300යි මෙහෙම ලියුවොත් පේනවද? 300යි මිලි ඔස්මෝ ඩෙසිමීටර් නැත්නම් ලීටරයට. හරිද? මිලි ඔස්මෝ ලීටර් නැත්නම් ඩෙසිමීටර් නැත්නම් ලීටර්. ඩෙසිමීටර් පාවිච්චි කරන ගොඩක් වෙලාවට කෙමිස්ට්‍රි වල ඒක ගැටලුවක් නෑ. ඩෙසිමීටර් ලීටර් දෙකම එකයි. හරි. මෙන්න මේ අයන සාන්ද්‍රණය මේක තමයි රුධිරයේ ආශ්‍රිතක පීඩනය, සාමාන්‍ය රුධිර ආශ්‍රිතක පීඩනය. එතකොට මේක අඩු හෝ වැඩි වුණොත්, විශේෂයෙන්ම වැඩි වුණොත් තමයි ADH හෝමෝන එක, ප්‍රතිමෞක්තල්ලි හෝමෝනය භාවිතා වෙන්නේ. ඔයාලා දන්නවා හයිපොතැලමසෙන් හෝමෝන 7ක් ස්‍රාවය වෙනවා. ඔය 7න් ඒ හතර අමතරව 7න් 5ක් ස්‍රාවී හෝමෝන, 2ක් ස්‍රාවී නිෂේධක හෝමෝන. හරිද? ඔය ටිකට අමතරව අපිට තව හෝමෝන දෙකක් තියෙනවා. හයිපොතැලමසෙන් ස්‍රාව වෙන ප්‍රතිමෞක්තල්ලි හෝමෝනය, ඔක්සිටොසින් කියන හෝමෝන එක. එතකොට අර කලින් කිව්ව හත ක්‍රියාත්මක වෙන්නේ පූර්ව පිටුවටරිය මත. ක්‍රියාත්මක වෙන්නේ පූර්ව පිටුවටරිය මත. එතකොට මේ හෝමෝන් දෙක, ඔක්සිටොසින් හෝමෝන් එකයි ADH හෝමෝන් එකයි අපර පිටුවටරියේ ගබඩා කරලා තමයි තියෙන්නේ. එයා ක්‍රියාත්මක වෙන අපර පිටුවටරිය මත නෙමේ, ගබඩා කරලා තියෙන්නේ අපර පිටුවටරියේ. හරිද? එතකොට ඔක MCQ වලදීම පටලවා දෙන්න පුළුවන්. පළවෙනි හෝමෝන පහ ක්‍රියාත්මක වෙන්නේ පූර්ව පිටුවටරිය මත. ඔක්සිටොසින් ADH අපර පිටුවටරිය මත ක්‍රියාත්මක වෙන්නේ නැහැ, ගබඩා කරලා තියෙන්නේ. හරි. අපි දැන් බලමු මේක. ඔන්න හයිපොතැලමස් තියෙනවා. අපි වචන වලින් යමු. මම මේක මකනවා. වචන වලින් යමු. රූපෙන් දැන් දිගට වෙලා යනවා. හයිපොතැලමස් තියෙනවා. හයිපොතැලමස්. ඔව තියෙන්නේ කොහෙද? ඔකයි භාවිතා කරන මේ මොළය එක්ක සම්බන්ධ කරන පාඩමේදී, ස්නායු පාඩමේදී හයිපොතැලමස්. හයිපොතැලමස්යේ තියෙනවා ආශ්‍රිතික ප්‍රතිග්‍රාහක. හයිපොතැලමස්යේ තියෙනවා ආශ්‍රිතික ප්‍රතිග්‍රාහක. හයිපොතැලමස්යේ තියෙනවා ආශ්‍රිතික ප්‍රතිග්‍රාහක. අපි හිතමුකෝ මොකක්ම හරි හේතුවක් වෙලා විජලනය හරි මොකක් හරි හේතුවක් නිසා රුධිරයේ ආශ්‍රිත පීඩනය වැඩි වෙනවා. ඒ කියන්නේ රුධිරයේ තියෙන ජල පරිමාව අඩු වෙන හින්දා රුධිරයේ තියෙන ආශ්‍රිතක පීඩනය වැඩි වෙනවා. රුධිරයේ තියෙන ආශ්‍රිතක පීඩනය වැඩි වුණාම හයිපොතැලමස්යේ ආශ්‍රිතක ප්‍රතිග්‍රාහක උත්තේජනය වෙනවා. හරිද? මම දැන් කෙටි කරලා ලියනවානේ. ආශ්‍රිතික පීඩනය වැඩි වෙනවා. ඒක නිසා හයිපොතැලමස්යේ ආශ්‍රිත ප්‍රතිග්‍රාහක උත්තේජනය වෙනවා. මේ වචනේ වැදගත්. මොකද උත්තේජනය. මේ ආශ්‍රිත ප්‍රතිග්‍රාහක උත්තේජනය වුණාම හයිපොතැලමස්යෙන් පාඩියට දෙකක් දෙනවා. එකක් තමයි පිපාසය ඇති වෙනවා. වතුර තිබා. පිපාසය. ඔය රෑට කොතුරයිසෙම කාලා නිදි ගත්තාම වෙන්නේ ඕක. කොතුරයිසෙම කෑලා නිදි ගත්තාම මේවයි ගොඩාක් ලවණ තියෙනවා. ලුණු අජිනමොටෝ වගේ ගොඩාක් ලවණ තියෙනවා. ඒවා රුධිරගත වෙලා ජීර්ණ වෙලා ඔක්කොම රෑ අපි නිදා ගන්න ගියාට පස්සේ තමයි රුධිරගත වෙන්නේ. ඒතර රුධිරයේ ආශ්‍රිත පීඩනය වැඩි වෙලා හයිපොතැලමස් ක්‍රියාත්මක කරලා ඔන්න තිබහ හැදෙනවා. මහ රෑට හැරෙනවා. දිව ගිල්ලා වගේ වතුර තිබහ. ඕක තමයි හේතුව. පිපාසය ඇති වෙනවා. පිපාසය ඇති වෙලා වතුර තිබහ හදලා ජලය පානය කරනවා. ජලය පානය කරලා එතකොට රුධිරයේ ජල පරිමාව වැඩි වෙන හින්දා ආශ්‍රිත පීඩනය සාමාන්‍ය වෙනවා. ඔය එක පාරක්. ඒත් එක්කම මේ හයිපොතැලමස්යේ ආශ්‍රිත ප්‍රතිග්‍රාහක කරන වැඩේ තමයි එයා ක්‍රියා කරනවා අපර පිටියුටරිය මත. අපර පිටියුටරියට සංඥාව දෙනවා. අපර පිටියුටරියට සංඥාව දීලා අපර පිටියුටරියෙන් ස්‍රාවය කරනවා ADH හෝමෝන් එක. ප්‍රතිමෞක්තල්ලි හෝමෝන් එක. මේ ADH හෝමෝන් එක කියලා ක්‍රියා කරනවා වෘක්කාණුවේ විදුර සංවරිත නාලිකාවයි
සංග්‍රාහක ප්‍රණාලය. ඔන්න ඔය දෙකම. සංග්‍රාහක ප්‍රණාලය. විදුරු සංවරිත නාලිකාව සහ සංග්‍රාහක ප්‍රණාලය මත ADH හෝමෝන එක ගිහිලා ක්‍රියා කරලා ජලය ප්‍රතිශෝෂණය වැඩි කරනවා. ජලය ප්‍රතිශෝෂණය අවශෝෂණය නෙමේ ප්‍රතිශෝෂණය වැඩි කරනවා. ජලය ප්‍රතිශෝෂණය වැඩි කරාම රුධිරයේ ජල පරිමාණය වැඩි වෙලා ආයෙ පාරක් සාමාන්‍ය ආශ්‍රිත පීඩනයටම ළඟා වෙනවා. රුධිරයේ ආශ්‍රිත පීඩනය. සාමාන්‍ය ආශ්‍රිත පීඩනය කීයද? 300යි. 300යි මිලි ඔස්මෝල් ලීටරයට. හරි. දැන් මේක ආශ්‍රිත පීඩනය වැඩි වෙච්ච ඉඳන් මේ ක්‍රියාවලිය දෙක උනේ. බැලුවා සාමාන්‍ය වුණානේ. සාමාන්‍ය ආශ්‍රිත පීඩනය ආවට පස්සේ මොකද්ද වෙන්නේ? ඍණ ප්‍රතිපෝෂණය ආන්ත්‍රණය ක්‍රියාත්මක වෙලා ආශ්‍රිත ප්‍රතිග්‍රාහක නිෂේධනය කරනවා. අන්න ඒ chart එක මතක තියාගන්න. වුකවල ආශ්‍රිත පීඩනය මත ADH වල ක්‍රියාකාරීත්වය ගැන රචනා ප්‍රශ්නයක් ආවොත් මේ chart එක මතක ගන්න ලියන්න ඕන. chart එක ඇඳලා ඉන්න බලන්න හම්බෙන්නේ නැහැ. වචනෙන් ලියන්න ඕනේ. අය පාර බලමු මොකද්ද වෙන්නේ කියලා. අපි හිතමු කොත්තුවක් කෑවා. කොත්තුවක් කාලා රැන් නිදී ගන්න ගියා. නින්දර ගියාට පස්සේ රුධිරයේ ආශ්‍රිත පීඩනය වැඩි වෙනවා. 300ට වඩා වැඩි වෙනවා. වැඩි වුණාම හයිපොතලමසේ තියෙන ආශ්‍රිත ප්‍රතිග්‍රාහක වලින් ආශ්‍රිත ප්‍රතිග්‍රාහක කරහා කේශනාලිකාවලින් රුධිරය ගමන් කරද්දී ආශ්‍රිත ප්‍රතිග්‍රාහක උත්තේජනය වෙනවා. එයාගේ ආශ්‍රිත පීඩනය වැඩි, ලවණ සාන්ද්‍රණය වැඩි රුධිරයේ කියලා අන්න එයා උත්තේජනය වෙනවා. උත්තේජන වුණාට පස්සේ එයා වැඩ දෙකක් කරනවා. එකක් ඇවිල්ලා පිපාසය හදනවා. අනිත් එක අපර පිටියුටරිය උත්තේජනය කරනවා. පිපාසය හැදුවාම වතුර බීලා ඔන්න ජල පරිමාණ රුධිරයේ වැඩි වෙන හින්දා සාමාන්‍ය ආශ්‍රිත පීඩනයට වෙනවා. එතකොට අපර පිටියුටරිය මත ක්‍රියාත්මක වුණාම අපර පිටියුටරිය උත්තේජනය වුණාම වෙන්නේ අපර පිටියුටරියෙන් ස්‍රාවය කරනවා ADH හෝමෝන් එක, ප්‍රතිමෞක්තල්‍ය හෝමෝනය. ADH හෝමෝනය ගිහිල්ලා ක්‍රියා කරනවා විදුර සංවර්ධන නාලිකාවයි කියන්නේ බුක්කාණු වල තියෙන විදුර සංවර්ධන නාලිකාවයි සංග්‍රහක ප්‍රණාලයයි මත. එහෙම ක්‍රියා කරලා ජලය ප්‍රතිශෝෂණය වැඩි කරනවා. ජලය ප්‍රතිශෝෂණය වැඩි කරන නිසා රුධිරයේ තියෙන ජල පරිමාණ වැඩි වෙලා ආයපාරක ආශ්‍රිත පීඩනය සාමාන්‍යයට එනවා. සාමාන්‍ය ආශ්‍රිත පීඩනයට ආවට පස්සේ ඒ ආශ්‍රිත පීඩනය මගින් ඍණ ප්‍රතිපෝෂීව මෙන්න මේ ආශ්‍රිත ප්‍රතිග්‍රාහක නිෂේධනය කරලා දානවා. ඔන්න ඕක තමයි ADH වල ක්‍රියාකාරීත්වය. අපි දැන් බලමු ඇල්ඩෝස්ටරෝන් වල ක්‍රියාකාරීත්වය.